good morning යාළුවනේ good morning කිව්වට දැන් වෙලාව ඇවිල්ලා වෙලාව 9 පහු වෙලා මට තන්නේ 9:31යි මම වෙනවද 9:31යි දැන් අද නම් ගියක් තියෙන්නේ vlog එකක් කොට අතර vlog එකක් වෙයිද දන්නේ නැහැ අද ඇවිල්ලා තියෙනවා AliExpress එකෙන් 아무තු gadget එකක් මටයි මගේ යාළුවටයි දෙකම එක සැරේ ඇවිල්ලා තියෙනවා ඔයාලටත් මම වීඩියෝ අන්තිමට කියන්නම් AliExpress එකෙන් අඩුවට ගෙන්නවන්නේ කොහොමද කියලා Oh my god! Wow! බලන්නත් ඔයාලා අන්තිමට කන් ඉන්න. හරිද? දැන් ඉතින් ඒක ඇවිල්ලා තියෙන්නේ පුංචිලා එක දෙට්ට. මම ඕඩර් දැම්මේ පුංචිලා අපේ නංගිගේ ෆෝන් එකෙන්. ඒකෙන් ඕඩර් දාලා ඉවර වෙලා ඒකට තමයි ඒක ඇවිත් තින්නේ. දැන් අපි යන්න හදන්නේ ඒක ගේන්න. යාළුවෙක් එකත් ඇවිල්ලා දෙනවා. යාළුවෙක් දැන් මෙයාගේ ෆෝන් එකෙන් ඒකත් ඇවිල්ලා තියෙනවා ඊයේ. ඊයේ හවස කෝල් එකක් දුන්නා ඇවිල්ලා තියෙනවා කියලා. දැන් ඉතින් අද උදේ පාන්දර යන්න ලෑස්තිුනේ ඒක ගේන්න තමයි. අපි ඉතින් ගිහිල්ලාම ගෙනල්ලා බලමු යන විදිය ගැන කිව්වොත් කොටපල තමයි පුංචිලා ගිහලා තියෙන්නේ. අද නම් ගෙදර බයික් එකක් නැහැ තාත්තා අරන් ගිහිල්ලා. දැන් තාත්තා අරන් ගිය බයික් එක අරගෙන එන්නත් යන්න ඕන. දැන් මම යාළුවට එන්න කිව්වා. එයා තා චුට්ටක් ඉන්නේ ඒකේ. එයා ආවට පස්සේ එයාගේ බයික් එකෙන් ගිහිල්ලා අපේ බයික් එක අරගෙන ඒ බයික් එකෙන් කෙලින්ම කොටපල යනවා. එහෙනම් අපි යන ගමන් සෙට් 5 minutes later ඔන්න යාළුවනේ දසුන් ආවා. දැන් තියෙන්නේ අපිට කෙලින්ම තාත්තගේ බයික් එක අරගෙන යන්න. තාත්තා ඉන්නේ තාත්තගේ යාළුවෙක් ගෙදර මං හිතන්නේ වැඩ කරන්න ගිහිල්ලා. දැන් එහෙට යන්න මාර්ගන කිව්වොත් තව කිලෝමීටර් එකමාරක් තියෙන අපේ ගෙදර ඉඳලා එහෙට යන්න. දැන් යන ගමන් ඉන්නේ. දැන් ඔතෙන් චුට්ටක් ඉස්සරහට ගියන් පස්සේ දකුණට දාන්න තියෙනවා. දකුණට දාලා චුට් රබර් වත්තක් මැදින් ගියන් පස්සේ කෙලින්ම තියෙන්නේ මේ පාර ගෙදෙට්ටමයි. අපි එහෙ ගෙදෙට්ට ගිහිල්ලා නම් සෙට් ඔන්න යාළුවනේ අපි ආවා ඒ ගෙදෙට්ට. තා චුට්ටක් ඉස්සරහට තියෙන්නේ මගේ ජංගම රථය. ඔය තියෙන උතන් ජංගම රථය තියෙනවා මගේ. දැන් අපි ගියා. මම නම් ආවා යාළුවලා ගෙදරට. දැන් එයාට එන්න තියෙන්නේ තා චුට්ටෙන් යත්තේ. ඔන්න එයා එනවා හැනවා. මම නම් ආවා ඉන්නේ රෙක්සි. දැන් ඉතින් අර එනවා. එයා එනවා. එයා එනවා මෙන්නේ ගෑරේජ් එකට දැම්මා. අපි දැන් මගේ බයික් එකෙන් තමයි යන්නේ. ඔයාලට මං යාළුවෙක් පෙන්නන්න ඉන්නේ. රෙක්සි මේනේ රෙක්සි. ඒ හොරෙන් බලන්න. ඈ? ඒ හොරෙන් බලන්න. ඒ හොරෙන් බලන්න. ඔන්න යාළුවනේ අපි යන ගමන් තමයි ඉන්නේ දැන්. ආව පාරෙම ගිහිල්ලා තියෙන ඔතනින් ඉස්සරහින් දකුණට දාන්න පොඩි ෂෝට් කට් එකක්. ඒ ෂෝට් කට් එකේ තමයි යන්නේ. අපි ප්‍රධාන පාර නම් යන්නෙම ඇති තරම්. මාරම ලස්සන view එකක් තියෙන්නේ බලන්න ඔයාලා. කිල්ලිපනෙන් කොටපොලට යන පාරත් මාරම ලස්සනයි. ඒක නම් මම මොනවද කියන්නේ නැහැ ඔයාලා බලන්න හොම්ම. අපි දැන් යන ගමන් ඉන්නේ කොටබලට. පුංචි නම් ගෙදර නෑ කිව්වා. මේ පුංචි ගිහලා දෙනවා කොටබල ඉස්කෝලේ පෙරහැරක් තියෙනවා ඉතින්. ඒක බලන්න ගිහින් තියෙනවා. අපි දැන් ගිහිල්ලා පුංචි එකන ඇවිල්ලා තමයි අපිට ඉඳ ගන්න වෙන්නේ. අපේම පුංචි අම්මෙන් ගිහලා පෙරහැර බලන්න වෙලාවක් නැති විදිහ අපිට. පෙරහැර අපි ඉතින් පුංචි එක්කගෙන ඇවිල්ලා පුංචි ගෙදර එක්කන් ඇවිල්ලා ඒකත් අරගෙන එමුණොත් මෙයාව තියන්නම් පෙරහැර ඉන්නන්න වලට. මං ඇවිල්ලා අරන් යන්න ඕනේ මේ ගැජට් එක. අමුතු ගැජට් එක අරන් යන්න ඕනේ. අමුතු ගැජට් එක අරගෙන මං එන්න එහෙනම්. ඔයාලට එතන කියලා දෙන්න. 15 minutes
යාළුවනේ පෙරහැර නම් දැන් පටන්ගෙන හොඳම ටික නම් ගිහිල්ලා තියෙන්නේ කසකාරයෝ ගිනි ඕලෙම නම් ගිහිල්ලා තියෙන්නේ. අපි ඉතින් එතනින් පස්සේ ඉඳන්වත් බලමු මොනා කරන්න. චුට්ටක් පරක් මාධ්‍ය බහුදයිලට හේතු වෙයි කියනවනේ. ඔයාලම බලන්නකෝ. A few moments later.
මං එන්නකෝ පින්කලා කීවේ යනවා ඔන්නේ යාළුවනේ පෙරහැර නම් ඉවරයි දැන් තියෙන්නේ එකමදේම පුංචි හොයාගන්න තමයි පුංචි හොයාගන්න යනවා තමයි මොන පැත්තේ ඉන්නවද දන්නේ මේ හරිය ඉන්නවා කියලා තමයි කිව්වේ. A few moments later. නේ අපිට යන පුංචි හොයන්න යන ගමන් තව යාළුවෙක් හම්බුණා. අයියා. ඔන්නේ යාළුවනේ අන්තිමේදී අපිට ඇවිදලා අන්තිමට පුංචි හම්බුණා. ඔන්න ඔතන ඉන්න පුංචි ළමයෙකුත් වඩාගෙන අපි පුංචි ළමයෙක් කඩාගෙන ඉන්න අපේ පුංචි. මෙන්න අපි පුංචිව හම්බෙන්න යනවා. පුංචි යන කතාව බලන්න. ඔය දැන්ගේ වීඩියෝ පුංචි අහනවා ඔයයි දැන්ද වීඩියෝ කරන්න කියලා. හරිද? ඔයාලට මම මේ ළඟටම ආපෙගේ තව පොඩි බඩුවක් පෙන්වන්න හිතුවා. මං ඉන්නේ දැන් ගැටබරු රජමහා විහාරය ළඟ. මෙතන නම් සුපිරියටම නටනවා. ගැටබරුව කියන්නේ සුපිරිම මාරම ලස්සන පන්සලක්. හරිද? ඒක දැන් යන්න කොහොමවත් වෙලාවක් නැහැ. ඔයාලට වෙනම බ්ලොග් එකකින් අරන් එන්නම්. ඔයාලා subscribe කරලා bell එකත් හොල්ලලා තියාගෙන ඉන්න. හරිද? ඔයාලට මං බ්ලොග් එක ගෙනාවුවා. ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට වගේ උදාහට යන දින උදාහ තමයි පන්සල තියෙන්නේ. මාරම ලස්සනයි. Five minutes later. මම යාළුවනේ පෙරහැර නම් ඉවරයි. දැන් ඉතින් යන්න තියෙන පුංචි ළමයිට එක්ක ගියා කිව්වා. මේ ඉන්නවා අර යාළුවා උඩ නම් එපා වෙලාද කොහෙද ඉන්නේ. දැන් අපි යමු. ඔන්න යාළුවනේ අපි ආවා. දැන් ඉන්නේ පුංචි වැඩ කරන තැන. නිකම් මෙන්නත් හොඳ නැහැනේ. අපි ගෙනාව ලොකු බඩුවක්. A few moments later. දැන් යාළුවනේ අපි අමුතු ගැජට් එකක් ගත්තා. ඔන්න යාළුවනේ මෙන්න තියෙන අමුතු ගැජට් එක. දැන් ඉතින් තියෙන්නේ අපිට කෙලින්ම ගිහිල්ලා ගෙදර අන්බොක්ස් කරලා බලන්න. අපි එහෙනම් ගෙදර ගිහිල්ලා සෙට් වෙමු. බයි. අන්බොක්ස් කරලා බලමු. 15 minutes later. ඔන්න යාළුවනේ අපි ගෙදර ආවා. ගෙදර කොට අපේ ගෙදර නෙමෙයි යාළුවලා ගෙදර ආවේ. ඒත් නිකන් ඉතින් මගේ ගෙදර වගේ තමයි. සාමාන්‍යයෙන් දවසට එක් ගමනක් හරි එනවා අනිවාර්යෙන්. හදිස්සියෙන් තමයි. ඉතින් අමුතු ගැජට් එක. අපි බලමු මේකත් මොකද්ද කියලා. අපි එහෙනම් මේක අන්බොක්ස් කරන එකකින් සෙට් වෙමු. A few moments later. Oh my God! Wow!
A few moments later. ඔන්න යාළුවනේ ඔයාලා එහෙනම් දකින්න ඇති අන්බොක්සින් වීඩියෝ එක. එළියෙන්න පුළුවන් නේ. ඔයාලා දකින්න තියෙන අන්බොක්සින් වීඩියෝ එක සාමාන්‍යයෙන් ඕක එනවා මොකක්ද 1000 ගාණක් 2000 ගාණක් විතර වෙනවා ඇති. හැබැයි මං ගෙන්නුවේ රුපියල් 200 ගාණට AliExpress එකෙන්. ඒක ගෙන්නුවේ වීඩියෝ එක මං ගෙදර ගිහිල්ලා ඔයාලට කියන්න. දැන් ඉතින් අන්බොක්ස් කරලා ඉවරයි. දැන් තව උටින් අපි ගෙදර යන්න තමයි සූදානම් වෙන්නේ. කොණ්ඩේ නම් මහා සාපයක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ගෙදරකින් සෙට්. එහෙනම් යාළුවනේ අපි ගෙදර ආවා. අපිට මම හැමදාම කියන්නේ මම ආරයාගේ ගෙදරට ගිහින් යාළුවෝ දෙන්න දාලා. මම එහෙනම් ගෙදර ආවා තාත්තවත් එක්කගෙනම ආවා. තාත්තත් බයික් කියන්න දෙන්නවා. ඒක දෙන්න යන්නේ නැහැ. තාත්තා එහෙම එන්නම් කිව්වා. තාත්තත් එක්කගෙනම ආවා ඉතින්. ඉතින් අපි ගිහලා අමුතු ගැජට් එක. ඔයාලා බලන්න ඉතින් මොකද්ද මේ අමුතු ගැජට් එක කියලා. හරිද? දැන් ඔන්න අමුතු ගැජට් එකක් ඔයාලට දෙන්නවා. මේක ඉතින් දැන් try කරන මේ පොඩි ට්‍රයිපෝඩ් එකක් තියෙන්නේ. මේක දැන් කරන්නේ කරලා ටිකක් දිගයි. ඔයාලට දෙකෙන් ගන්න කක්කය. ඉතින් වෙන්නන්න ඔයාලට. හරි එහෙනම් යාළුවනේ මේ තින්නේ මේක දිග. මේකේ පුරු තියෙනවා 1 2 3 4ක්. දැන් මේ ගන්න ට්‍රයිපෝඩ් එකේ තියෙන්නේ 3යි. හරිද? මේක දිගයි ඊට වඩා. මේක ටිකක් දිගයි. ඊට පස්සේ වීඩියෝ ගන්න හිතන් ඉන්නේ මේකෙන්. ඒකෙන්ම කරන්න බලාපොරොත්තු වෙන බලමු. සෙට් එකෙන් කරනවා. හරිද? කනෙක්ට් කරලා තියෙන්නේ මේකට. මේක උදා කනෙක්ට් කරලා තියෙන්නේ. මේකේ බටන් එකේ පොදින් මේක දැන් ස්ටොප් වෙනවා. හරිද? ඉතින් මම ඒක ඔබට වෙන්නේ නැහැ. අන්තිමට දුන්නා. ඔයාලා අද පෙරහැරක් බැලුවනේ. අන්තිම සෙට් උනේ ඒක නම්. මම ඇත්තටම දන්නේ නැහැ පෙරහැරක් තියනවා කියලා. කුංජිට කෝල් ලැබුවා පස්සේ කුංජිකව මම ඉතර නෑ මේ ඉස්සරහ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ පොඩි ළමයි ටිකත් එක්ක පෙරහැර බලන්න ගියා කියන්නේ. ඒකත් හොඳයි මම පෙරහැරක් බලන්නම් කියලා මම ගියා එහෙම. පෙරහැර ඔක්කොම දෙන්නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඔයාලට මොකද කිව්වනේ මම යනවා දෙන්නම් කියලා ඒවට උඩ ටික දැක්කම පස්සේ ඔක්කොම ටික බලන්න හිතුණා. හරිද? ඒක නිසා ඔක්කොම ටික බැලුවා. දැන් ඔයාලා දැක්කනේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන ලස්සනද හොඳයිද කියලා. මම නම් කියන්නේ ඒක ලස්සනයි. මම කියන්නේ කියලා. මොකද පොඩ්ඩක් ලොකුට තිබ්බා. දාගල මේ පෙරහැරක් මේ සම්බෝ වෙනවා. කොටපොළ ඉස්කෝලේ ළමයි ඉතින් මේක බලලා බැලුවොත් ෂෙයා පාරක් දාලා පොඩි සබ්ස්ක්‍රයිබ් දීගෙන යන්න. දැන් එහෙනම් බ්ලොග් ඉවර ගන්න කියලා තමයි හැදුවේ. එහෙනම් ඔයාලට අමුතුවෙන් මතක් කරන්න තියෙන්නේ මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් හොල්ලලා තියාගන්න. හරිද? ෂෙයා පාරක් දාලා ලයික් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට අපි ගිහින් ඔන්න එහෙනම් මම ස්ටොප් කරනවා. ඉවරයි කියලා හිතුවේ. නෑ ඉවර නෑ. ඔයාලට මං කිව්වේ නෑ නේද AliExpress එකෙන් අලුතට ගෙන්නන්නේ කොහමද කියලා. ඔන්න එහෙනම් ඔයාලා හරිද? අහගන්න කලින් විශේෂයක් කියන්න කලින් සුබ දෙයක් කරන්න කලින් අනිවාර්යෙන් මොනවද අතිඤ්ඤ වත්තු ගන්න ඕනේ. අතිඤ්ඤ හරියට නෑ බොම්බයක් දාන්නේ නා. හරි ඔයාලා බොම්බයක් දැම්මා. දැන් එහෙනම් අහගන්න ඔයාලා කලින් හදාගන්න අලුත් ඊමේල් එකක්. හරිද? හරි. ඔයාලා ඊමේල් එකක් හදාගත්තට පස්සේ ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්න අනිවාර්යෙන්ම Play Store එකට ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකට AliExpress app එක. හරි. ඒ AliExpress app එකෙන් අර හදාගත්තු ඊමේල් එකට ඒක රෙජිස්ටර් කරන්න. ඒක රෙජිස්ටර් කරලා ඉවර වෙලා ඒකේ තියෙනවා welcome deal කියලා. හරිද? ඒ welcome deal එක හරහා තමයි ඔයාලට ගෙන්නවන්න පුළුවන්. welcome deal එකට සාමාන්‍යයෙන් අපිට 1000ක වගේ දෙයක් 100කට 200කට ගානකට ගෙන්නන්න පුළුවන්. මම දැන් 3-4 පාරක් ගෙන්නවලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අලුත් ඊමේල් එකට එකපාරක් ගෙන්නන්න පුළුවන් එක ෆෝන් එකකින් හිටන්නේ. තියෙනවා මොකක් හරි සීන් එකක් අද IP address වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. එක ෆෝන් එකේ එකපාරයි welcome deal ගන්න පුළුවන්. මම හිතන්නේ හරියට දන්නේ නැහැ මම ඒකට. මම ගෙන්නවන්න හිතුවේ දෙවෙනි පාර මගේ ෆෝන් එකෙන් ගෙන්නවන්න බැරි වුණා. ඊට පස්සේ මම නංගි ෆෝන් එකෙන් තමයි අනිත් තව එකක් දැම්මේ ආවම. ඊළඟට අර යාළුවෙක් ගෙනාවෙත් එහෙම තමයි welcome deal එකක් දාලා ඔයාලටත් අර ඊමේල් එක රෙජිස්ටර් වෙලා අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊට කලින් ඔයාලා පුරවන්න ඕන මොනවද? ඒකේ තියෙනවා ඇඩ්‍රස් එක, ඊට පස්සේ ෆෝන් නම්බර් දෙකක් හරි එකක් හරි දාන්න තියෙනවා. ඒක ඔයාලා දාන්න ඕන අනිවාර්යෙන්. නැත්නම් ඔයාලට කොහෙද ගෙන්නවන්න ඕන කියලා ළඟ හරියට ඇවිල්ලා කෝල් එකක් දෙන්න විදියක් නෑ යාළුවට. කෝල් එකක් දෙන්න අනිවාර්යෙන් ෆෝන් නම්බර් එකක් දාන්න ඕන. ඒ ෆෝන් නම්බර් එක දාලිවරලා ඔයාලට කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්. කාඩ් එකෙන් පේ කරාට පස්සේ තමයි අනිවාර්යෙන් මේ ඩිලිවරි එක වැටෙන්නේ. අනිවාර්යෙන් දවස් 10ක් වගේ ඇතුළත අනිවාර්යෙන් එනවා.
ඔයාලා බයින්ඩ් වැඩේ කරගන්න පුළුවන් එකෙන්. ඔයාලා මේක පැහැදිලි මදි වගේ නම් ඔයාලා YouTube එකේ තියෙන ඕන තරම් වෙල්කම් ඩීල් කියලා ඔයාලකින් YouTube එක පොඩ්ඩක් බලන්න අනිවාර්යෙන් පුළුවන් දැනගන්න. Yes, definitely. ඔයාලට මම ඔන්න ගෙන්නවන විදිය ගැන කිව්වා. ඔයාලා ඉතින් පොඩ්ඩක් තේරුන්නේ නැහැ වගේ නම් හොයලා බලන්න YouTube එකේ. එහෙනම් වැඩේ කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. අමුතුවෙන් මතක් කරපුවත් මතක තියාගෙන යන්න නෑ කට්ටිය. බයි.